අද මම මේ වීඩියෝෙන් කතා කරන්නේ අපේ වෙබ් ප්‍රෝග්‍රෑමින් ප්‍රොජෙක්ට් එකේ ටාස්ක් 2 එක. ඒ කියන්නේ sign in සහ sign out ප්‍රොජෙක්ට් ෆයිල් දෙකේ ප්‍රොසෙස් එක ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ sign up page එක මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම මෙතන already have an account sign in කියන බටන් එක ක්ලික් කරන පස්සේ මේ sign in page එකත් ඔයාලට මේ විදිහට බලන්න පුළුවන්. මම මුලින්ම sign up page එකට යන්නම්. මේ විදිහට තමයි මේ sign up page එක තියෙන්නේ. ඔයාලට මෙතනින් first name, last name, email, password, mobile, gender කියන input fields බලා ගන්න පුළුවන්. මේ වීඩියෝෙන් කතා කරන්නේ මේ input fields වලට data add කරාන් පස්සේ ඒ data මේ database එකට store කරන තැනට වෙනකම් process එක යන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම user කෙනෙක් sign up වුණාට පස්සේ ඒ user ගේ data ටික අපේ database එකේ store වෙනවා. ඒ store වෙන data වලින් තමයි user කෙනෙක් sign up වෙලා ඉන්න user කෙනෙක් sign in වෙන්න ආවට පස්සේ ඒ user ගේ email එකයි password එක ගැහුවට පස්සේ ඒ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක අපේ database එකේ තියෙනවද කියලා බලලා තමයි ඒ user ට sign in වෙන්න දෙන්නේ. ඉතින් අපි බලමු sign up සහ sign in කියන pages දෙකේ process එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. අපි දැන් මේ input fields වලට data add කරලා බලමු. මම මුලින්ම මේ input fields වලට data add නොකර sign up කියන බටන් එක ක්ලික් කරලා බලමු. ඒක මොකක්ද වෙන්නේ කියලා. හරි, අපි input fields වලට data add නොකර කෙලින්ම sign up බටන් එක යදුවන් පස්සේ පිට එනවා please enter your first name කියලා message එක. හරි, අපි දැන් first name එක input field එකට input කරගමු. හරි, මම පමෝජා කියලා දුන්නා. ඊට පස්සේ අපි දැන් ආයි last name, email, password ඒ ටික නොදී ආයි sign up කියන බටන් එක press කරලා බලන්න. හරි, ඊට පස්සේ එනවා please enter your last name කියලා. හරි, අපි දැන් last name එක ඇතුළත් කරගමු. මම දෙන්නම් මම කරේ නම දුන්නම් මම පරණ ගමන් කියලා දුන්නා. ඊට පස්සේ දැන් අපි email එක නොදී අපි ආයි sign up බටන් එක ක්ලික් කරලා බලමු මොකක්ද එන්නේ කියලා. හරි, අපිට ආයි එන error message එකක් please enter your email address කියලා. හරි, දැන් අපි email address එකක් දෙමු. මම email address එක දුන්නා. දැන් අපි password එක නොදී sign up බටන් එක ක්ලික් කරත් අපිට ඒත් එනවා please enter your password කියලා. ඒක නිසා මම password එකත් දෙන්නම් දැන්. හරි, දැන් mobile number එක අපි දන්නවා හැම ලංකාවේ තියෙන හැම mobile number එකම තියෙන්නේ numbers 10යි. අපි ඒක ඒ numbers 10 හරියන්න තමයි මේකේ program එක code කරලා තියෙන්නේ. දැන් අපි බලමු numbers 11ක විතර mobile number එකක් දීලා අපිට මොන වගේ error message එකක් තියෙයිද කියලා. now numbers 11කින් itu mobile number එකක් දුන්නා. දැන් sign up button එක click කරලා බලමු. mobile number must contain 10 characters කියලා අපිට error message එකක් එනවා. හරි, දැන් මම මේකේ link එක කරලා දැන් මෙතන මම දෙන්නම් මෙන්න මේ වගේ number එකක්. ඒ කියන්නේ අපි දැන් දන්නවා ලංකාවේ numbers පටන් ගන්න 0.7 0.10 0.71 ඒ වගේ අපිට තියෙන numbers පටන් ගන්න ඉලක්කම් තුනක් තියෙනවා. දැන් අපි මේ වගේ ඉලක්කමක් දීලා බලමු. හරි,
ඊටසේ අපිට එර මෙසේජ් එකන ඉන්වැලිඩ් මොබයිල් නම්බර් කියලා. අපි හරියට මොබයිල් නම්බර් එක දීලා මෙතනින් දෙන්න එක මේල් කියලා මම තියන්නම්. දැන් sign up කියන පස්සේ හරි registration successful. ඒ කියන්නේ අපි දැන් මේ sign up වුණ user ගේ data ටික අපේ database එකේ අනිවාර්යෙන් record වෙලා තියෙන්න ඕනේ. හරි අපි දැන් බලමු මේ database එකේ ඒ data ටික තියනවද කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ අමෝජා පරණගමගේ ඊමේල් ඇඩ්‍රස් එක amu@gmail.com ඒ වගේම පාස්වර්ඩ් එක මොබයිල් නම්බර් එක සහ ජොයින් ඩේට් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි sign up වුණ user ගේ data ටික අපේ database එකේ store වෙලා තියෙනවා. හරි අපි දැන් බලමු මේ user දැන් sign up එක successful නිසා මේ user ගේ email එක සහ password එක භාවිත කරලා අපිට අපේ web project එකට sign in වෙන්න පුළුවන්ද කියලා. හරි ඊපස්සේ already have an account sign in කියන බටන් එක මම ක්ලික් කරගන්නම්. මේ විදිහට අපිට sign in page එක load වෙනවා. දැන් අපි sign up වුණ user ගේ email address එක password එක දීලා බලන්න user sign in පුළුවන්ද කියලා. මම අපි ටේබල් එකකින් කොපි කරලා ගන්නවා. හරි මම ටේබල් එකකින් ගන්නවා. දැන් අපි බලමු sign in කියන බටන් එක ක්ලික් කරලා user ට successful විදියට sign in වෙන්න පුළුවන්ද කියලා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් user ගේ data හරියට ඇතුළත් කරන් පස්සේ අපිට අපේ මේ විදියට web page එකට sign in වෙන්න පුළුවන්. හරි අපි දැන් බලමු අපි sign in සහ sign up page එකේ process එක code කරගත්තේ කොහොමද කියලා අපි දැන් ඊළඟට බලමු. ඔයාලට මේ විදිහට sign up process.php කියලා අපි sign up process එකේ කෝඩ් කරපු ෆයිල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ ෆයිල් එකේ මුලින්ම connection.php කියලා අපි අතුලත් කරන data ටික database එකට connect වෙන්න ඕන නිසා connection.php කියන ෆයිල් එක input කරලා තියෙනවා. ඊට පස්සේ අපි data ටික මේ විදිහට JavaScript පැත්තෙන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒක අරන් දෙන්නේ post method එකකින්. ඒ කියන්නේ අපි URL එකේ අපිට ගන්න data ටික පේන්නේ නැති වෙන තමයි අපි මේ අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපි අර නම හෝ ඊට පස්සේ email එක හරි ඒ කියන්නේ අපි input field එක ඇතුළත් කරන්නේ නැතුව sign up button එක ක්ලික් කරාන් පස්සේ අපිට error message ටික එන විදිහට තමයි මේ මෙතනින් කෝඩ් කරලා තියෙන්නේ. මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට first name එක connect කරන්න මේ දෙන්න නැතුව ක්ලික් කරොත් එන error message, ඊට පස්සේ email එක දෙන්න නැතුව ක්ලික් කරොත් එන error message, ඊට පස්සේ email එකේ content 100ට වඩා වැඩි වුණොත් එන error message. ඒ ඔක්කොම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොබයිල් නම්බර් එකේ 0.7 ඒ විදිහට දැන් පටන් ගන්න කියලා මම ඔයාලට කිව්වා. ඒකත් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ error message එක අපි කෝඩ් කරගත්තේ කොහොමද කියලා. ඒ වගේම තමයි අපි user කෙනෙක්ට එකම නමක් ඒ කියන්නේ usersලා දෙන්නෙක්ට එකම නමක් තියෙන්න පුළුවන්. ඒත් එකම user කෙනෙක්ට
අපි ඊමේල් එක සහ මොබයිල් නම්බර්ස් යූසර්ස් දෙන්නගේ සමාන වෙන්න බැරි නිසා තමයි මෙතන ඩේටාබේස් එකේ සර්ච් ක්වරියක් දාගෙන අපි හොයාගෙන තියෙන යූසර් කෙනෙක් මුලින් සයින් අප් වෙද්දී ඒ යූසර් ගේ ඊමේල් එක සහ මොබයිල් නම්බර් එක අපේ ඩේටාබේස් එකේ තියෙන තවත් යූසර් කෙනෙක්ගේ මොබයිල් නම්බර් හෝ ඊමේල් එකකට සමාන වෙනවද කියලා බලන්න තමයි මෙතන අපි සර්ච් ක්වරි එක දාගෙන තියෙන්නේ. ඒක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ sign up process එකේ කෝඩ් එක තියෙන්නේ. අපි දැන් බලමු මේ sign in process.php එකේ කෝඩ් එක කොහොමද තියෙන්නේ කියලා. හරි. මේ තමයි sign in process.php එකේ කෝඩ් එක. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අර ඒ වගේම මෙතන connection.php ෆයිල් එක ඔයාලට ඉන්පුට් කරලා තියෙනවා. ඒ වගේම email password remember කියන options තුන මෙතනට data මේ පාස් කරලා තියෙනවා JavaScript පැත්තේ දෙගෙන. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඒ පැත්තේ input fields වල data නොකර sign in කියන බටන් එක ක්ලික් කරොත් එන error message ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම user කෙනෙක් sign in වෙද්දී ඒ user ගේ email එක සහ password එක අපේ database එකේ තියෙනවද කියලා බලන්න search query එකක් ක්‍රියාගෙන තියෙනවා. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම user කෙනෙක් හරියට sign in වුණොත් ඒ userට එන success කියන message එකත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. දැන් JavaScript පැත්තට ගියොත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් sign up කියන function එකට අදාළව මෙතනින් data ටික sign up පැත්තට pass කරලා තියෙනවා. මේ data ටික තමයි අතනින් post method එකෙන් ඒ පැත්ත sign up page එකට අරගෙන තිබ්බේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් sign in page එකෙත් මෙතන data ටික pass කරලා තියෙනවා. හරි. ඉතින් මේ විදිහට තමයි අපේ sign in සහ sign up page එකේ process එක ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ. මේ වීඩියෝ එක තමයි web programming project එකේ task 2 වීඩියෝ එක. හරි. අපි ඊළඟට task 3 වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙමු. අදට අපි මේ වීඩියෝ එකෙන් සමගනිමු.